හායි ළමයි කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් ආය කාලයකට පස්සේ ඔන්න මම ගෙනාවා වීඩියෝ එකක්. දැන් නම් ළමයි මගේ වීඩියෝ සෑහෙන පරක්කු කියලා මටම හිතිලා තියෙන්නේ. දැන් මම මාසෙකට වීඩියෝස් අඩු ගානේ 4ක්වත් ගේන්න උපරිම try එකක් දෙනවා. වීඩියෝස් වලට වොයිස් කරන එක, ඒවා අප්ලෝඩ් කරන එක, වීඩියෝස් හදන එක ඇත්තටම ඒ තරම් මෙච්චර ලේසි වැඩක් නෙමෙයි. පුළුවන් ටයිම් එකට මම ඒවක් අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ළමයි අද සුපුරුදු පරිදි නිකන් ඉන්න බෑනේ. අද මගේ නිමාඩු දවසක්. කියන්නේ ඉරිදා දවසක්. ඉතින් මම සුපුරුදු පරිදි මගේ වැඩ ටික කරගන්නවා අද. මේ ඉන්නේ අපේ කිරියා. ඌ හරිම කම්මැලි. නිදියනකම තමයි වැඩේ. ඌ හිතන් ඉන්නේ උගේ ඇඳ තමයි මගේ ඇඳ කියලා. සෝරි. ඌ හිතන් ඉන්නේ මගේ ඇඳ උගේ ඇඳ කියලා. ඉතින් එයා හැම තමයි හැමතිස්සෙම නිදියනවා කනවයි තමයි කරන්නේ. වෙන කිසිම වැඩක් කරන්නේ නැහැ එයා. ওই විදිහට තමයි ඉන්නේ. ඉතින් ළමයි මම අද පොඩි ගමනක් යනවා. පොඩි කිව්වද පොඩිමත් නෑ. මල් වගේක් ගේන්න තමයි එන්නේ. ස්පෙෂල් කෙනෙක් එනවා. රටේ ඉඳන් එයාට තමයි මේ බල්බොකි එක ඉස්සරහට ස්පෙෂල් දේවල් මම ස්පෙෂල් විදිහට ඔයාට වීඩියෝස් වලින් ගේන්න. ඉතින් එයාට ගෙනාවු මල්බොකි එක තමයි මම හරිම ආදරෙන් ගෙනාවු මල්බොකි එක තමයි මේක. ඉතින් ළමයි ආපු ගමන් මම කරේ බඩගිනි මට හොඳටම මම ඉතින් කෑවා. හොඳටම බඩගින්න හිටියේ. අපේ අම්මා ඉතින් බත් වෙලා තිබ්බා. මම බෙදාගෙන කෑවා. කොහෙ ගියත් ළමයි අම්මගේ බත් එක තරම් සෙට් වෙන දෙයක් මට තාම මගේ ජීවිතේට හම්බ වෙලා නැහැ. බත් බෙදලා මම හිතන්නේ මෑ කරල් තිබ්බේ. ඒව තිබ්බා. තව මැල්ලුන් තිබ්බා. තව තිබ්බ જાතියක්. ඒ තමයි හාල්මස්සොයි අලයි එකට දාලා. ඉතින් මම හොඳට බෙදාගෙන කෑවා. කාලි වෙරළත් මට අද හුඟක් වැඩ තියෙනවා. එකක් තමයි අද මගේ අසයින්මන්ට් එකක් තියෙනවා. ඒක කොහොම හරි කරන්න ඕන අද දවස් ඇතුළත. මොකද හෙට ඉඳන් මට දිගටම වැඩ නිසා අසයින්මන්ට් එකේ වැඩෙත් කරලා ඉවරයක් කරන්න ඕනි. මම හිතන්නේ දවසක් ප්‍රොඩක්ටිව් වෙන්න අපි කම්මැලිකමේ නිදියලා හරියන්නේ නැහැ. අපි වැඩ කරන්න ඕන. අපේ ජීවිතේ යම් අභියෝග බාධක හැමදේම අපිට මුහුණ දෙන්න වෙනවා ජීවත් වෙන කාලය ඇතුළත. ඉතින් අපි මේ දේවල් හරියට කරගන්න නම් මම හිතන්නේ හොඳට ජීවිතය ගත කරන්න ඕන. ඉතින් අපි මේ කතා පැත්තකින් දාලා කමු දැන්. මම දැන් කහලා ඉවර වෙලා නාගන්න යන්න ඕනි. මොකද ඉරිදා දවසනේ නිමාඩු දවස. මම කිව්වා වගේ මම දැන් කාලි ඉවර වෙලා මගේ රෙදි වගේක් තිබ්බා. ඒ ටිකත් හොදන්න දාලා ඉවර වෙලා මම යනවා නාගන්න. හරි ළමයි දැන් නාලි ඉවර වෙලා ඔයාලට පෙන්නන්නම් මම යූස් කරන එක. මේක විටමින් C තමයි ඔරිජිනල් එක. මේ බ්‍රෑන්ඩ් එක. මේක ඇත්තටම හොඳ ක්‍රීම් එකක්. මට වැඩි අපි නංගි තමයි මේ දේවල් යූස් කරන්නේ. නමුත් මේක නම් සාමාන්‍ය මාරම සුවඳයි මේක ගෑවට පස්සේ. ඉතින් මම එහෙම මගේ මූණේ ඇප්ලයි කරගත්ත එක. තව ඉස්සරහට ප්‍රොඩක්ට්ස් තියෙනවා මොනවද කියලා මම අපේ නංගිගෙනුත් අහලා ඔයාලට ඒ දේවල් හොඳයි නම් අනිවාර්යෙන්ම ගේනවා. ඊට පස්සේ මම ළමයි කාලේ ඉවර වෙලා නිකන් ඉන්නත් බෑනේ. මොන හරි බොන්න මට ආසිතුණා. ඉතින් මම ඊට පස්සේ කිරි පානයක් පාවිච්චි කරා. ඊට පස්සේ මම ගේ හොඳ රස කරලා මොකද මේ ටයිම් එකේ අපේ අම්මයි තාත්තයි ගියා යාලා අම්මලා ගෙදර. ඒ නිසා මම ගේ අස් කරලා ඉවර වෙලා ඊට පස්සේ යනවා මම්මගේ වැඩේට. ඇත්තටම කිව්වොත් ඊට දවසත් ගෙවෙනවා සෑහෙන වේගකින්. ඉතින් මම ගේත් හොඳ රස කරලා ඉවර වෙලා මම්මගේ වැඩ ටික කරන්න පටන් ගන්න තමයි දැන් යන්නේ. ළමයි
ඔයාලා දන්නවද අපි ඩේලි ප්ලෑනර් එතකොට to do list හදාගන්න එක සෑහෙන වාසිය අපේ ජීවිතේට. මේ මම 2026 හදාගත්ත to do list ඒ කියන්නේ මගේ ප්ලෑනර් බුක් එක මම ඔයාලට ලබන අවුරුද්දට අනිවාර්යෙන් මේක කොහොමද කරන්න කියලා ගේන්නම්. ඉතින් මේ මම පාඩම් කරන වෙලාවට ගන්න මුරුක්කු තමයි තියෙන්නේ. කියන්නේ තාත්තා අපිට ගේනවා. ඒවා පාඩම් කරන වෙලාවට ඉතින් කකා අපි වැඩ කරනවා. ඉතින් ඔන්න දැන් මම මම්මගේ වැඩ ටික කරන්න පටන් ගත්තා. ළමයි අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. මම දැන් අසයින්මන්ට් එක කරන්න යන්නේ. ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. ඒ වගේම මම ළඟදිම වීඩියෝ එකක් ආපහු ගේනවා. මගේ channel එක subscribe කරන්න.